වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. අව් අනේ රිදෙනවා මගේ කනින් අත අරින්නකෝ ප්ලීස්. මං කියපු වැඩ ටික කරාද? ඔව් සැලොන් එකට ගියා. ඔයා කිව්වා විදිහට කොණ්ඩේ කැපුවා. අනේ කන රිදෙනවා. කො එනවා බලන්න. ඔසඳ ආකර්ෂාගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන මූණ එයාගේ පැත්තට හැරවුවා. ආකර්ෂාගේ නිතඹ ගාවට තිබුණ කොණ්ඩේ දැන් තියෙන්නේ උරහිස ගාවට. අකමැත්තෙන් උනත් කාලයක් තිස්සේ හොඳට සාත්තු කරලා තියාගත්තු කොණ්ඩේ කැපුවේ ඔසඳගේ කීමට. බලනෝ දැන් තමයි තමුසේගේ ලස්සන බේන්නේ. මං අර ගෙනත් දුන්න ඇදු මැඳන් වුණෝ. නෙන් යන්න ඕන. ආකර්ෂාගේ ඇස්වල පිරිච්ච කඳුළු දෙකුපුල් දිගේ ලාවට ගාලා ඇවිත් යනවා ඔසඳ දැක්කා. රළු විදියට කඳුළු පිහිදාලා ආකර්ෂාගේ තොල් පෙති සිපගත්තේ කෙල්ලව දෙලොවක් අතර නැවතත් අතරමන් කරමින්. ආකර්ෂා කාමරයට ගිහින් ඔසඳ ගෙනත් දුන්නු කළු ගවුම ඇඳගත්තා. එයා වෙනදට ඇඳින ගවුන් වලට වඩා ටිකක් කොට වුණත් මේකට කැමති නැහැ කියලා ඔසඳට කියන්න කෙල්ල බය වුණා. ඇරත් මේ ගවුම ඇඟට තියලා මහල වගේ හරිම ලස්සනයි. කණ්ණාඩියෙන් හැඩබලද්දි ආකර්ෂටත් පුදුම හිතුණා ඔසඳ එයාගේ සයිස් එකට හරියටම ගවුමක් ගෙනාපු එක ගැන. වාව්! තමුසෙට මොකක් ඇඳත් ලස්සනයිනේ. මගේ ගොඩේ කෙල්ල. යමු. ආකර්ෂ එළියට එනකොටම ඔසඳට නිකම්ම කියුණා. මම ගොඩේ මම කොළඹ කෙල්ලෙක්. තමුසේ කොළඹ වුණාට මට නම් පට්ට ගොඩේ. බලන්නකෝ තමුසේ හදිලා තියෙන හද්ද ගොඩේ විදියදනේ. ඔසඳ කින්නියට hina වුණා. අපිට සල්ලි නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට වඩා ඒත් අපි වැදගත් මිනිස්සු. අපේ පවුලට ඔහොම අපහාස කරන්න එපා. කවුද මෝඩිය අපහාස කරේ? ගොඩේ කියන එක කුම්මද අපහාසයක් වෙන්නේ? මෝඩ කෙල්ලා. මෙන්න මෙහෙනෝ යන්න. ඔසඳ එම කියලා ප්‍රාඩෝ එකේ යතුරු ජත්තා. ඔයා ඔහොමද යන්නේ? ඔසඳ ඇඳලා හිටපු කළු සරම දිහා බලලා ආකර්ෂා පුදුමින් යහුවා. ඔව් තමුසේ අර කලින් ඇඳන් යන්න හදපු කඩමාල්ලට වඩා මේ සරම වටිනවා. ඈරත් සේරම දන්නවා මං කාගේ කවුද කියලා. ඔසඳ කිව්වේ එයා සිංහවංශ ඇමතිතුමාගේ පුතා කියලා නැවත වරක් මතක් කරමින්. ආකර්ෂා ඔසඳව බැන්දේ වෙඩි කැමැත්තකින් නෙමේ. ආකර්ෂාට බාල තව නංගිලා දෙන්නෙක් ඉන්න හින්දා අම්මටයි තාත්තටයි ඕන වුණේ ආකර්ෂාට ඉක්මනට පෙළවහක් කරලා දෙන්න. සාමාන්‍ය පවුලක ආකර්ෂාට සිංහවංශ පවුලෙන් කැමති උනේ කෙල්ල බෝනික්යක් වගේ ලස්සන නිසා. හැබැයි ඔසඳ බැන්ද දවසේ ඉන්නම් ආකර්ෂාට කරේ නපුරුකම්. තමුන්ට ඕන වෙලාවට සිපගත්තත් ඒ සිප ගැනීමේ පවා තිබුණේ රළු ගතියක්. දෙන්න බැන්ද සතියක් ගත වුණත් තාම සිප ගැනීමකට එහා ගිහින් නැහැ. ඔසඳට උවමනාවක් නැති නිසා ආකර්ෂත් ඔහේ හිටියා. කෙල්ලට කොහොමත් ඕන උනේ නැහැ මේ නපුරු කොල්ලත් එක්ක යහනට යන්න. ඔසඳ ජීප් එක හොටෙල් එක ඉස්සරහා පාක් කරලා කෙලින්ම ඇතුළට ගියා. ආකර්ෂත් ටිකක් චකිතකින් ඔසඳ පිටිපස්සෙන් ගියා. හෝල් එකේ දොරින් ඇතුල් වනකොටම ඔසඳ ආකර්ෂාගේ අත තදින් අල්ලගත්තා. ආකර්ෂා එකපාරට ගැසිලා ගියත් ඒක පෙන්වන්නේ නැතුව මූණට හිනාවක් මවාගෙන හිටියා. උත්සවයට ඇවිල්ලා තිබුණේ ගොඩක් දුප්පත් පොඩි ළමයි ටිකක්. ඒ ළමයි සේරම ඔසඳ දැක්ක ගටිය කට්ටපුරා hina වෙනවා. ආකර්ෂා පුදුමෙන් බලන් හිටියා. මේ පොඩි අය කොහොමද ඔය අවදන්නේ? මේ පොඩි උන්ට අවුරුද්දකට පාරක් මම මෙහෙම එන්න කියලා කන්න දෙනවා. මේ මම උදව් කරන ළමා නිවාසයේ ඉන්න පොඩි උන්. කියනවා ආකර්ෂා කටත් අරගෙන බලන් හිටියා. ඔයා ළමා නිවාසයේ ඉන්න පොඩි උන්ට උදව් කරනවද? කෑ ගහන්න එපා මෝලියේ මෙතන. ඔව්. ඇයි තමසේ හිතුවද මම සල්ලි හම්බ කරලා ඔහේ කක්කාවි බයින්නවා කියලා? මොකක්? ඔයාගේ සල්ලි වලින් උදව් කරන්නේ? නෑ මං එහා ගෙදර මිනිස්සෙගේ සල්ලි වලින් මුන්ට උදව් කරන්නේ. මෙන්න මෙහෙට එනෝ. අර මිනිස්සුන්ට තමුසේ වඳුන්නලා දෙන්න. ඔසඳ එහෙම කියලා ආකර්ෂාවත් ඇගින කට්ටිය ගාවට ගියා. තමුන්ගේ මහින්සියෙන් දියුණු වෙච්ච ලංකාවේ ඉන්න එකම ඇමති පුතා ඔයාද කොයිද? පාටි එක ඉවර වෙලා ගෙදර එන ගමන් ආකර්ෂා කිව්වා. ඒ කියපු කතාවට ඔසඳට හයියෙන් hina වුණා. එයාට ඇත්තටම සතුටු හිතුණා අකමැත්තෙන් බැඳ ආකර්ෂා එවම කතාවක් කිව් එක ගැන. උත්සවයට ඇවිල්ලා තිබ්බ අනිත් ලොකු ලොක්කුන් ඉස්සරහින් ආකර්ෂාට දැනුනේ හරි හීනමානයක්. ලංකාවේ ඉන්න ලොකු බිස්නස් කාර්යෝ ඉස්සරහින් එයාට හැඟුනේ තමුන් නිකන්ම නිකන් පුංචි කෙල්ලෙක් විදිහට.
හැබැයි ඔසන්දට නම් තත්ත්වය හාත්පසින්ම වෙනස්. එයාට එතන මාර පිළිගැනීමක් තිබුණා. ආකර්ෂ ඇතරත් ඇරුන්නේ නැහැ. ටිකක් වටපිට බලලා තරුණ පෙනුම තියෙන කොල්ලෙක් ළඟට ගිලින් හරියට දන්නවා වගේ බිස්නස් ගැන කතා කරන්න ගත්තා. ඔසන්ද ඈතින්නම් බලන් හිටිය ආකර්ෂා කරන මේ වැඩේ දිහා. හිමීට ඔසන්ද ලං වෙලා අහන් හිටියා ආකර්ෂා මොකද්ද කියන්න කියලා. ඔයා ස්ටොක් මාකට් එහෙමත් කරනවද? ආකර්ෂා පඬිතයා වගේ අර කොල්ලගෙන ඇහුවා ඔසන්දට ඇහුණා. නෑ මම ට්‍රේඩින් විතරයි කරන්නේ. මිස් මොනවද බිස්නස් කරන්නේ? අපි ඔන්ලයින් බිස්නස් කරන්නේ. ආකර්ෂා කියනවා අහලා ඔසන්ද බොහොම අමාරුවෙන් හිනාතද කරන් හිටියා. ඔසන්ද කරන්නේ ඔන්ලයින් බිස්නස්. හැමදාම රෑ වෙනකන් වැඩ කරලා ඇඳට එනකොට ආකර්ෂා නිදි. ඔන්ලයින් බිස්නස් ගැන මල පොතේ අකුරක් දන්න තිය ආකර්ෂා අර ලොකු බිස්නස් කාර්යයට ඔන්ලයින් බිස්නස් උගන්වනෝ ඔසන්ද ප්‍රත්‍යකට වෙලා hina වෙවි අහන් හිටියා. ඒ කොල්ල ටිකක් ගැඹුරට ප්‍රශ්න අහනකොට ආකර්ෂා හිමීට මගහැරලා ආයෙමත් හැරිලාන තමයි දැක්කේ ඔසන්ද එයා දිහා බලන් ඉන්නවා. තමුසෙගේ ඔළුව හොඳ නැද්ද? තමුසෙ දන්නෝද ඒ කවුද කියලා? යකෝ උගේ තමයි ලංකාවේ ලොකුම ට්‍රේඩින් කම්පැනි එක. තමුසෙ කොහමද ඌට ඔන්ලයින් බිස්නස් උගන්වන්නේ? තමුසෙ මොනවද ඒක ජන දන්නේ? එහෙම කියලා මට නිකන් මෝඩෙක් වගේ ඉන්න බෑනේ. හා දැන් හිතනවා ඇති තමුසෙට හරි මොලේචිලා. අනේ මේ නිකන් ඉල්ලම් ටින්කිරි ගාගන්නේ නැතුව ඉන්නෝ. නොදන්න මගුල් කතා කරන්න ගිහින් මාවත් එක්ක චාටර් කරන්න එපා. ආකර්ෂාට ඒ කියපු කතාවට හොඳටම හිත රිදුනා. ආයේ පාටි එකෙන් එනකන් කාත් එක්කවත් ඊට පස්සේ වැඩිය කතා කරන්න ගියේ නැහැ. තමුසේ ඇත්තටම ඇයි ආකර්ෂා අර මනුස්සයට ටෝක් දෙන්න ගියේ? මොලේ නැද්ද? පාටි එක ඉවර වෙලා ගෙදර එන ගමන් උසඳ ඇහුවා. ආකර්ෂා එකපාරට උත්තරයක් දෙන්න ගියේ නැහැ. ටිකක් වෙලා ඉඳලා හිමීට කටහඬ අවදි කරා. ඔයා මට හැමතිස්සෙම රිදවන්නේ මම ඔයාගේ සමාජ තත්ත්වයට ගැලපෙන්නේ නැති හින්දානේ. මට හැමදාම එහෙම ඉන්න බෑ. ඒක මගේ හිතට ලොකු දුකක්. ඒකයි මම කොහොම හරි එච්චරයි කියා ගන්න පුළුවන් මොනේ. කෙල්ලට හොඳට මැඬෙන්න ගත්තා. ඒක ඇහුවම ඔසඳට ආකර්ෂා ගැන හරියට දුක හිතුණා. අයියෝ ආකර්ෂා හොයාට පිස්සුද? මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුණේ නැහැ. කවුද කියන්නේ ඔයා මගේ සමාජ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ කියලා? ඔසඳ පොටිකෝයේ යට වාහනේ පාක් කරලා ඇහුවා. ඔයානේ මම ගොඩේ කියන්නේ. එහෙම නැත්තත් මම දන්නා ඔසඳ ඔයාට සාපේක්ෂව මං ගොඩේ කියලා. මට ඕන උනේ ඔයාට ගැලපෙන විදිහට ඉන්න. එතකොට හරි අඩු ගානේ ඔයා මට රිදවන්නේ නැතුව ඉඳීවි කියලා කෙල්ල ඉකි ගහ ගහ කියනෝ ඔසඳ දුකින් බලන් හිටියා. මම ඔයාට රිදවෙ ඒක නිසා නෙවෙයි ආකර්ෂා. එහෙනම් මං ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා. මට ඕන උනේ ඔයාට මේ මැරේජ් එක එපා කරවන්න. ඔසඳ අන්තිමට කියන්න ගත්තා. මොකක්? මේ ඔයා මොනවද කියන්නේ? එයා දැන් මෙතෙන්ට එවි. අපි කතා බහ කරලා මේක දුරදිග යන්න කලින් ඩිවෝර්ස් වෙමු. ඔසඳ සුසුම කෙල්ල කිව්වා. මොකක්? එහෙනම් මොනෙහිකටද මාව කසාද බැන්දේ? ඔයාට මගේ ජීවිතේ විහිළුවක්ද? ආකර්ෂා එක කියලා ඉවර්මන්වත් එක්කම වාහනේ මැතුලේ එකපාරට යාට වමනේ ගියා. හැබැයි ඒක නිකම්ම වමනයක් නෙමෙයි, ලේ වමනයක්. ආකර්ෂා ලාවට ඇස්සරලා බලනකොට එයා හිටියේ හොස්පිටල් එකේ ඇඳක් උඩ. එයාට එහා පැත්තෙන් ඔසඳ ඉන්නුනා ලාවට පෙනුණා. හැබැයි ඔසඳ හිටියේ තනියම නෙමෙයි. තව කෙල්ලෙකුත් ඔසඳ එක්ක හිටියා. දෙන්න බර කතාවට හිටියේ. ආකර්ෂා නිදි වගේ ආයෙම තෙස් දෙක පියාගත්තා. මොන මගුලකටද ඔසඳ මෙකිව හොස්පිටල් එක්කන් ආවේ? මැරෙන්න දෙන්නනි තිබුණේ. අරුණි. අර කෙල්ල කියනවා ඇහිලා තව පොඩ්ඩෙන් ආකර්ෂාට කෑ ගැහෙනවා. ආකර්ෂාට ඕන වුණා දිගටම මේ දෙන්න කතා වෙන්නේ මොනවද කියලා දැනගන්න. ඒක නිසා නිදි වගේම බොරුවට හිටියා. අදත් අපිත් එක්ක එකතුණු යාළුව හැමෝටම ස්තුතියි. මේ කතාවේ දෙවෙනි කොටස බලන්න හෙට හවස 4ට එන්න යාළුවනේ. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගටම මේ වගේ රසම රස කතා අහන්න. ගිහින් එන්නම් ආදරේ ඔයාලට.